පුතේ මේ ගානේ කියනවා අපිට වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවන සමාගමක්. පුතේ ලාභාංශ ගෙවනවලු කොටසකට රුපියල් 4ක්. හරි වෙළඳපොළ අගය රුපියල් 40ක් වෙච්ච කොටස් ටිකක් මිලදී ගන්න ඔයාලගේ යාළුවෙක් රුපියල් 20000ක් යෙදෙව්වලු. ඒ කියන්නේ මෙයා රුපියල් 20000ක් ආයෝජනය කරලා තියෙනවා පුතේ. වෙළඳපොළ මිල රුපියල් 40ක් වෙච්ච ලාභාංශ කොටසකට රුපියල් 4ක් ගෙවන කොටස් ටිකක් මිලදී ගන්න. හරි ඊට පස්සේ පුතා මෙයා කියනවා මිලදීගත් කොටස් ගණන අහනවා. පුතා මිලදීගත් කොටස් ගණන හොයන්නනේ කියන්නේ රෝම ඉලක්කම් 1. එහෙනම් අපි දන්නවා ආයෝජනය කරපු මුදල කොටසක මිලෙන් බෙදුවා නම් වැඩේ ගොඩ නේද? එහෙනම් පුතා මේ ආයෝජනය කරපු මුදල මම බෙදනවා පුතේ කොටසක මිලෙන්. අන්න කතන්දරේ. දැන් ඔයාලට පේනවා බිඳුවට බිඳුවක් කැපිලා ගිහිල්ලා 4 වරක් 1යි 4 වරක් 5 20යි මෙතන බිඳු 2යි. එහෙනම් පුතා මෙයා කොටස් කීයක් මිලට අරන්ද? 5000ක් මිලට අරන්. සමහරුන්ට වැරදිලා රුපියලුත් දානවා මේකට. රයිට්. කලබලයට රුපියල් රයිට්. රුපියල් දාන්නේ මේ කොටස් අමතක වෙනවා කොටස් ගණනක් කිව්වේ කියලා රුපියල් දානවා. ඒව නෑ හරි. ඊට පස්සේ පුතා රෝම ඉලක්කම් 2 අපෙන් අහනවා මෙයා කොටස් මිලදී ගැනීමෙන් ලද වාර්ෂික ලාභාංශය. ඔය ලාභය කියන්නේ වාර්ෂික ලාභාංශය. එහෙනම් පුතා කොටසකට ගෙව්වේ රුපියල් 4ක ලාභාංශයක්නේ. කොටස් කීයකටද? කොටස් 5000කට ගෙවපු ලාභාංශය. පැහැදිලිද මම කියප එක? දැන් පුතා ඔබට පේනවා මේ 0.0.0යි 4 වරක් 5 20යි රුපියල් 20000ක ලාභාංශයක් මෙයාට හම්බ වෙනවා. පැහැදිලිද පුතා අපි කියප එක? රයිට්. මේ බලන්න මෙතන වැරදි නේද? 5000යි නෙමෙයි නේද මෙතන? මෙතන 500යි. කොටස් 500යි මෙයා මෙතන ගන්න තියෙන්නේ මේ බිඳුවට බිඳුවක් කැපුණා 4 වරක් 5 20යි බිඳු 2යි රුපියල් 500යි. උත්තරය ඇවිල්ලා තියෙන්නේ 5000ක් දැම්මේයි 500යි. එහෙනම් 4/500ක් කීයද? 4/500ක් රුපියල් 2000යි. එහෙනම් මෙයාගේ වාර්ෂික ලාභාංශය රුපියල් 2000යි. පැහැදිලිනේ?